විමුක්ත වෙලා ආයි බ්‍රහ්ම ලෝකෙම උපදී. ඒ හැකියාව දැක්ක මේ රහතන් වහන්සේ. පින්නතුනි සිග්ගව රහතන් වහන්සේ, චණ්ඩවච්චී කියන මහරහතන් වහන්සේ දෙනම බඹලුව වැඩියා. වැඩම කරලා අර තිබුණු හැකියාව තිස්ස බ්‍රහ්මයට නැති කළා. කොහොමද කළේ? මාන්නයක් ඇති කළා. මොකද්ද මාන්නේ? ගිහින් කියා හිටියා මේ රහතන් වහන්සේලා දෙනම ඔබ හොයාගෙන ඉන්නේ. ඔබ තමයි කිව්වා මේ ගෞතම බුද්ධ ශාසනයේ චිරස්ථිතේ කටයුතු කරන්න. ඉන්න එකම කෙනා කිව්ව ගම හිතේ මාන්නයක් ඇති වුණා. ධ්‍යාන වඩා ගන්න බෑ. මේ මාන්නේ මත් වෙලා චුත වෙනකොට කිව්වා සිහිය පිහිටව ගන්න කියලා. මනුස්ස ලෝකේ. පින්නතුනේ දා තිස්ස බ්‍රහ්ම රාජයා මොග්ගලී කියන පවුලේ අන්නේ අම්මගේ කුසේ පිළිසිඳ ගත්තා. එතන ඉඳලා චණ්ඩවච්චී මහරහතන් වහන්සේ, සිග්ගව මහරහතන් වහන්සේ මහා කර්තව්‍යයකට මුණ පෑව. මොකද බවුණු පවුලකයි ඉපදුනේ. දැන් මේක වෙනස් කරගන්න ලේසි නෑ. බුදුරජාණන් වහන්සේ වදාළත් දුෂ් අෂ්ටමයක් තමයි මිත්‍යා දෘෂ්ටික තැනක ඉපදුනොත් බුද්ධ ශාසනය තිබුණට වැඩක් නෑ. ඒ නිසා මේක දැන් වෙනස් කරන්න ඕනේ. පින්නතුනි එතන ඉඳලා සෝමස වෙඩිය. එතන ඉඳලා ඉතුරු කතාව අහන්නේ පසුවයි. දෙන් පිළිවෙලට අරණඩියට එකතු වෙන්න වෙනවා. ඈ මෙතන පුදුම උඩින් ගලවන්න. හැමෝම එක තැනක වීඩියෝ එක නිසා අර ස්වාමීන්වහන්සේත් එක්කලා ගිහිල්ලා එක තැනක සීල දෙනා කඳු මුදුනට මේ කඳු සිම්මීටර් රණේ එකක් පමණ උසයි. කන්ද නිසා ගිරි කියන නම හැදුනා. චෛත්‍ය නිසා චේති කියන නම හැදුනා. චේති ගිරි බවට දැන් එනම් භාවිතා වෙන්නේ නැහැ. නම් භාවිතාවේ තියාගන්න ඕන නිසා අන්න කියන විහාර පන්තියේ චේති ගිරි. තවත් නමකින් මේ ස්ථානයේ හඳුන්වලා තියෙන වේදිස ගිරිය කියලා. වර්තමානයේ පාවිච්චි වෙන සාන්ති කියන නම. ඒ නම හැදෙන්නේ කියමයි මෙන්න මේ තියෙන නිස්කලංක පරිසරය සා මේ විචිත්‍රවත් නිර්මාණ මේ ඉදිරි නිසා හින්දි භාෂාවෙන් නම් හැදලා තියෙනවා සිත නිවන නිර්මාණ කඳුමුදුන සාන්ති පර්වත නමින් තමයි හින්දි භාෂාවෙන් හඳුන්වන්නේ. පසුබාහින සාන්ති බවට පත් වෙලා මේ ප්‍රධාන චෛත්‍ය හදන්නේ අශෝක මහ රජතුමා විසින්. 84 සත්‍යයේ විහාර අතරේ කප්පානේ සාන්ති ස්තූපය කියලා කියන්නේ. දැන් බලන්න මේ චෛත්‍ය
උසම ස්ථානයේ තෝරගෙන වතුර වතුරේ රඳලා ඉඳවත් දාන්නේ නෑ. මොකද වෙන්නේ? ගිලෙනවා. ගිලලා මැරෙනවා. භාගතුන් වහන්සේ වදාලා තව කෙනෙක් ඔය පොකුණට වැටෙනවා. පීනන්න දන්නේ නැතුණාට එයා දන්නවා කියන වතුරේ රඳලා ඉන්න. ගිලෙනවා. හැබැයි හුස්ම ටික ගන්න කොහොම හරි දලිපටි ගහලා උඩට ඇවිල්ලා එයා රඳලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා තව කෙනෙක් ඔය පොකුණට වැටෙනවා. තව කෙනෙක් ඔය පොකුණට වැටෙනවා. හැබැයි මේ වැටෙන කෙනා පීනන්න දන්නවා. එයා කොහොම හරි පීනනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඔය කෙනා නිකන් නෙමෙයි පීනන්නේ. ඔය කෙනා නිකන් නෙමෙයි පීනන්නේ. විශ්වාසයෙන් පීනන්නේ. දිශාව හඳුනගෙන. දිශාව හඳුනගෙන පීනනවා. එහෙම පීනගෙන යනකොට මෙයාගේ කකුල් වදිනවා කියනවා පතුලේ. එතකොට එයාට හුස්ම අල්ලන්න පුළුවන්. බය නැති වෙනවා. තැති ගැනීම නැති යන්තම් කියලා. එතන යා නතර වෙනවා. තවත් කෙනෙක් ඉන්නවා. ওই පොකුණට වැටුණාම ඒ කෙනා ඇතියන්තම් කියලා එයා වගේ නතර වෙන්නේ නැහැ කියනවා. ඉන්නේ කොහෙද? ඉන්නේ තාම පොකුණේමයි වතුරේමයි. ඒ නිසා ඒකේ ආදීනව දැකලා එයා මොකද කරන්නේ? ඊතුරු ටිකක් පීනලා කොට පිපටම යනවා. බුදුරජාණන් වහන්සේ වදාළා ඔන්න ඔය පුජ්‍යලියෝ වගේ මේ බුද්ධ ශාසනයේ පිරිසක් විද්‍යාමානයි. දැන් බලන්න අපි කවුද කියලා. කෙනෙක් ඉන්නවා කිව්ව වැටිච්ච ගමන් ආයි කිසි දෙයක් වතුර ගැන අවබෝධයක් නැහැ. ගිලෙනවා වතුර යට පොළොව බදාගෙන මැරෙනවා. වතුරේ දින එකක් බදාගෙන ඒක වතුර නිසාම මැරිලා යනවා. බුදුරජාණන් වහන්සේ වදාළා බුද්ධ ශාසනයක් තියෙන කල කෙනෙක් උපදිනවා. හැබැයි භාගතුන් වහන්සේ වදාළ සදහම ගැන සත්‍තා මාත්‍යයක් වගේ උපදින්නේ හරියට වතුර ගැන අවබෝධයක් නැති කෙනා වතුරට වැටෙන වතුරට ගිලිලා යනවා. ජීවත් වුණත් මේ අය මල හදන්නේ කියලා භාගතුන් වදාළා. පොතේ මේ තමයි දාගන්න ගැටිනු තොප්පි අපි වගේ යු. හොඳයි. පින්නතනේ බුදුරජාණන් වහන්සේ භාගතුන් වහන්සේ වදාලා දෙවෙනි පුජ්‍යලයා. කවුද යා? වතුරේ වැටෙනවා. නමුත් රඳලා ඉඳනවා. වෙන මොකුත් දන්නේ නැහැ. භාගතුන් වහන්සේ වදාලා බුද්ධ ශාසනය තියෙන කල එයාට ඇහෙනවා දාන කතා. එයාට ඇහෙනවා සීල කතා. එයාට ඇහෙනවා සග්ග කතා. ස්වර්ගය ගැන අහන්න ලැබෙනවා. එයාට ඇහෙනවා කාමයන්ගේ ආදීනව. මේ කාමයන්ගේ ආදීනව ගැන අහන්න ලැබෙනවා. නෛෂ්ක්‍රම්‍ය ආනිසංස ගැන අහන්න ලැබෙනවා. අන්නේ කියලාට ඉති පැහැදීම ඇති වෙනවා. කාමයන් ගැන බය කලින් කල උපදිනවා. කලින් කල උපදින්නේ බුදුරජාණන් වහන්සේ වදාළා මෙන්න තර්කේ. දැන් කෙටි ගිල්ල. නේ? දැන් අපි කැමති ෂෝට් කට්ටේ නේද? ඉක්මනට යන්න මේකට කැම. ඒකනේ අර මරුණාම රෙද්ද ගහන්න ඉක්මනටම ඈ තාක් ගාලා නිවන් සුව ලැබෙන්න කියලා. නේ? ඒකට බුදුරජාණන් වහන්සේ වදාළා සුත්තමත්තං භවිෂති. යමක් ඇහුණු කනට ඇහුණ විතරයි තනින් නතර වෙන්න ඕනේ. අයි ඒ හිච්ච දේ ඔස්සේ වෙන දේවල් සිද්ධ වෙන්නේ නේ? මුතමත්තම් භවිෂති. නාසයට ගඳ සුවඳක් දැනුනොත් දිවට රසයක්, කයට පහසක් දැනුනොත් දැනුණා විතරයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා විඤ්ඤාති විඤ්ඤාතමත්තම් භවිෂති. යමක් දැනුනොත් දැනුණා. ආමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං
गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संघं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि साधु 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 किवहं कहते पानातिपाता वीरमणि सिक्खापदं समादयामि पानातिपाता वीरमणि सिक्खापदं समादयामि अतिन्नादाना वीरमणि सिक्खापदं समादयामि अतिन्नादाना वीरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वीरमणि सिक्खापदं समादयामि मुसावादा वीरमणि सिक्खापदं समादयामि सुरामेरे मज्जपमादत्ताना वीरमणि सिक्खापदं समादयामि උතුම් තිසරණ සහිතව මා සමාදන් වූ මේ පංචශීලය මෙලොව යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසද හේතු වේවා ආසනා වේවා ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වා බුදු රැස් විහිදී එළිය වැටෙන්නේ බලාගෙන තාත්තා දඹදිව් තලයේ සියලු සම්පත්ති මේ අතෝ නිබ්බාන සම්පත්ති විනා තේ සමින්දු දේනාම නැගිටින්න ඉස්සල්ලාම කියන්නේ අහන්න විශ්වවිද්‍යාල තුනක් තිබ්බයි කල මොනවද නාලන්දා තක්ෂිලා වික්‍රමශීල මේ නාලන්දා IT විහාර ප්‍රාන්තයේ වික්‍රමශීලාවත් IT විහාර ප්‍රාන්තයේ තක්ෂිලා වර්තමානයේ IT පාකිස්තාන තක්ෂිලා වර්තමානයේ IT පාකිස්තාන මේක විසාපාම කමත් මේ එන්නස තුන පළ අවුරුදු 500කට පස්සේ මේක ප්‍රසිද්ධ. කොහොමද ප්‍රසිද්ධ වුනේ? බෞද්ධ භික්ෂුන් වහන්සේලා ඉවෙන එකම තැන මේ විශ්වවිද්‍යාලය. වර්ග කිලෝමීටර් 5ක් දිගින් පළලින් යුක්ත මහා විශාල භූමි ප්‍රමාණයක මේ විශ්වවිද්‍යාලය තියෙනවා. ඍතු වලට ගැලපෙන්න ওই මහා තාප සහිත මේ බිල්ඩින්ග තියෙනවා. සංඝයාට වැඩ ඉන්න නවාතේ හොස්ටල් එක හැමදේම මේකේ තියෙනවා. එතකොට ඔන්න මේක ලෝක ප්‍රසිද්ධ වුණා. මොකද්ද? බෞද්ධ විශ්වවිද්‍යාලයක් ඇති. බෞද්ධ විශ්වවිද්‍යාලයක්. අපි දන්නේ ඒක තමයි. ඒතකොට ලංකාවෙනුත් ඒ කාලේ පොළොන්නරු යුගයේදී ඔන්න මේ විශ්වවිද්‍යාලයට ආවා මේකේ උගන්වන විෂය ධාරාවන් ඉගෙනගෙන යනවා. ඒක තමයි වෙච්ච ලොකුම විපත්ති. ඒක තමයි වෙච්ච
ඒ වෙනකම් පිළිසිදු අපේ රටේ මේ ධර්මයේ තිබුණා. මේකෙන් ඉගෙනගෙන යන වන්දාමි චේතියං සබ්බං සබ්බතානි සාරීක ධාතුමා බෝධිං බුද්ධ රූපං ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ යාව නිපාන පත්තියායි ධම්මේ එතන පිටින් බහැලා ටික දුරක් යනකොට එක පාට මෙයාගේ සිහි හිතට බයක් ඇවිල්ලා කොපුවෙන් ඇදලා ගත්ත කඩු තිබ්බ ජීවකගේ ඉසට බෙල්ලට තියලා කිව්වා ඇත්ත කියපන්. ඔබ මාව සතුරන්ට පාවා දෙන්න නේද හදන්නේ කිව්වා. කලබල නැහැ. දේවයන් වහන්සේ ඇයි එවුවා? කොහෙද 1500ක් ඉන්නවා කිව්ව තැනක කිසිම නැක්වත් මෙතන. මේ මහවණේට ඔබ මාව මරන්නේද ගෙනියන්නේ කියලා. පින්නතුණියන් මේ වෙලාවේ කියනවා නැමිල බලන්න කියලා. අර පහනක් දැල් වෙන ශාලාවේ මැද වැඩි ඉන්ටර්නෙට් වහන්සේ. අර බලන්න කියනවා පිරිවරාගෙන ඉන්න ඒ සංඝ පිරිස. එතන ඉඳන් වැඳගත්තා. වැඳගෙන කියනවා "අව් මේ ආර්ය නිහඬතාවය මාගේ පුතාට ලැබෙනවා." එයි එහෙම කිව්වේ. ඒ පුතා තාත්තා වගේම උදායි බද්ද තමයි අජාසත්තගේ ඝාතකයා වුනේ. එයාගේ පුතා තමයි උදායි බද්දගේ ඝාතකයා වුනේ. පරම්පරා 7ක්ම පිතෘ ඝාතක වුණා. රාජ්‍ය තුන්වෙනි පාර යනකොට බුදුරජාණන් වහන්සේ අතහැරියා. ඇයි? සංසාරේ එකතු වෙලා කරගත්තු කර්ම විපාකයක් විපාක දෙනවා නවත්තන්න බෑ. නමුත් සැබෑම පිළිසරණ හදලා දීලා තියෙන්නේ. එදා ගිහින් අහනකොට මේ විදුඩුමගේ සේනාව එනවා කියලා ආරංචි වෙනකොටම ඒ සිද්ධාර්ථ කුමාරවදී පාවිච්චි කරපු රාජකීය හසපත දීලා පිරිසක් පිටත් කළා. ඒ පිරිස හැරුණකොට අන් සියලු දෙනාම විදුඩුපති නරුණා. ඒ අය මුසා කියන බේරන්න දෙපා. එවුවා ශාක්‍ය නෝනායි අත උස්සපියව. අත ඉස්වරම් බේරෙන්නේ. අන් සියලු දෙනාම ඝාතනය කළා. ඒ අය තමන්ගේ සිල්පද දිවි හිමියෙන් රැකගෙන මියගියා. ඒ අය නැගී සතර පායි. හැබැයි විදුඩුම ඇතුළු සේනාව මහ ජයග්‍රහණයක් කළා කියලා හිතාගෙන අචිරවතියට ඇවිල්ලා වැල්ලේ ජයපැම් බෙව්වා. අදටත් මේ වැලි තලා තියෙන ගංගා උන් හිටි ගම කවන්න පටන් ගන්න උදා වැස්සා මහා ඉන්දියාවේ. එවැනි වදල ගැල්මක් ආවා. ඒකේ ඉන්න බැරුණේ පිරිසක් වැල්ලේ උඩට ගිහින් හිටියා. අර ජලකඳට යට වෙලා විදුලි බැඳුණු සේනාව සියල්ලම විනාශ වුණා. ලංකාරාමයට ගියාම සරත්නුවර ඒක චිත්‍රයට නැගලා තියෙනවා අපිට දැක ගන්න පුළුවන්. අද අපි දකින්නේ විදුඩ බැල්දී ඉර ගැල්ලෙරු ස්ථානයේ පුංචි කාලේ ඉඳලා අහලා දෙපොළ. භගවතෝ ශ්‍රාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ යතිතං චත්තාරි පුරිස යුගාමි අට පුරිස පුද්ගලා ඒස භගවතෝ ශ්‍රාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති. කවුද ආහුනේ? කවුද බෝසත්වදී පටන් පින්නතුනේ ඒ පෙරලෙන ගල පිළිගන්ට මහ පොළොවෙන් ගල් මතුවලා ඒ ගලට හරස්සුණා. හැබැයි කරගන්න තියෙන කර්ම විපාකයක් තියෙනවා. ඒ නිසා මේකෙන් ගිලිහුණු ගල් පතුරක්ගේ ඒ භාගතුන් වහන්සේගේ ඇඟිල්ලේ ලීසෙල වුණා. බුදුරුන්ගේ ඇඟේ ලීසෙලවීම ආනන්තරී පාප කර්මයයි. තුන් ලෝකයක් සනසන්න දහම් දෙසනකොට ඒ දේවදත්තට ඒක අඳුර ගන්න බැරුව ආනන්තරී පාප කර්මය සිද්ධ කරගත්තා. ආනන්තරී කියන්නේ අතරක් නෑ. ආනන්තරික සමාධිය කියලා කියනවා. කොහෙවත් පිහිටන්නේ නෑ අරහත් ඵල සමාධිය. ඒ වගේ මේ කය අතහැරපු ගමන් ගිහින් ඒකාන්තේ කල්පයක් නිරියනවා. ඒ අකුසල කර්මයේ එදා දේවදත්ත කරගත්තා. තායිලන්තෙන් එන අය මේ කතාව අහද්දි පැහැදිලා මහ පෘථුවියෙන් මතුණු ගල් මේවා වෙන්න ඕනේ නං කියලා. ඒ අය
මාසයක් ගානේ තම වැටුපෙන් ඉතුරු කරන භාගතුන් වහන්සේට රම් පූජා කරන්න. ඒ රන් අරන් ඇවිල්ලා අර ගලේ යතුරලා යනවා. මගේ ශාස්ත්‍රුන් වහන්සේ පිළිගන්ට මේ මහා පෘථුවියට ඒ ගුණ කඳ දෙනිලා මතුණු ගල මේකනේ කියලා ඒ රන් ආලීප කරලා යනවා. අද අපි දකින්නේ පුංචි කාලේ ඉඳන් අපි අහලා තිබුණු දේවදත්ත ගල් පෙරළු ස්ථාන. මේ කැලේට වෙහිලා තියෙනවා මේ පෙරළුවා කියන ගල ඔය මැද. දැන් අපිට සැක හිතෙනවා. ප්‍රතිස්ස තෙරුන් තම ශාස්ත්‍රුන් වහන්සේට රස්නේ නිසා වටහපතක් ගෙනහලා පවන් සලන පටන් ගත්තා. මේ උපතිස්සගේ ඥාති කෙනෙක් දීගනක. නියපොත දිගට වමන් හිටපු දීගනක මෙන්න එනවා. එනකොට දැක්කා භාගතුන් වහන්සේට පවන් සලමින් ඉන්නවා. භාගතුන් වහන්සේ ළඟ පැත්තකින් මේ දීගනක වාඩි වුණා. එකක් පස්සෝ වාඩි වුණා. වාඩි වෙලා දීගනක කියනවා බවත් ගෞතමයන් වහන්සේ මේ මිනිසු හැමෝම එක දෘෂ්ටි වලට බැඳිලා. හැබැයි මම නම් ඔය එක දෘෂ්ටියක්ම රුචි නොකරන කෙනෙක් කියනවා. බලන්න බුදුරජාණන් වහන්සේ මෙයාගේ බුද්ධියට කතා කළා. භාගතුන් වහන්සේ වදාලා පින්වත් දීගනක ඔබ ඒ කියන දෘෂ්ටිය රුචි කරන කෙනෙක්. කොයි දෘෂ්ටියද? කිසිම දෘෂ්ටියකට මම බැඳෙන්නේ නැහැ කියන දෘෂ්ටියට ඔබ බැඳිලා ඉන්නේ කිව්වා. අන්න සිහිය ලැබුණා. එදා බුදුරජාණන් වහන්සේ මෙතනදී වේදනා පරිග්‍රාහක සූත්‍රය දේශනා කළා. අවසන් වෙනකොට නියපොතු දිගට වමන් හිටියට ඒ දීගනකට පුළුවන් වුණා සෝතාපන්න ඵලයටපත් වෙන්න. පින්නතුනේ සාරිපුත්‍රයන් වහන්සේගේ තේර ගාථාවල මෙහෙම තියෙනවා. එදා මාගේ ශාස්ත්‍රුන් වහන්සේ දහම් දෙසුවේ වෙනස් කෙනෙකුටයි. හැබැයි ශාස්ත්‍රුන් වහන්සේට පවන් සලමින් ඒ ධර්මයේ අරුත් වටහා ගන්න අදහසින් මම හොඳට යෝනිසෝ මනසිකාරය කළා. මාගේ බණ ඇසීම හිස් දෙයක් නැහැ. ඒ දේශනාව අවසන් වෙනකොට මාගේ හිත සියලු ආශ්‍රවයන්ගේ නිදහස් වුණා. මමත් අමා මහ නිවන සාක්ෂාත් කළා. බුදුරජාණන් වහන්සේ හැදින්නුවේ ඒ ධර්ම සේනාධිපති වහන්සේ සේයතාපි වික්කවේ සාරිපුත්තෝ ජනෙත්ති සෝතාපන්න ඵලෙ විනේහි. සාරිපුත්තයන් වහන්සේ තමයි කිව්වා මේ ශාසනික දරුවන් බිහි කරන මම ඒ සාරිපුත්තයන් වහන්සේ තමයි කිව්වා තථාගතයන් වහන්සේට විතර නුවණින් දෙවෙනි වෙන ප්‍රඥාවෙන් අග්‍ර ඒ ධර්ම සේනාධිපති වහන්සේ අමා මහ නිවනට වැඩි සාතුන් වහන්සේ සමවස්තුයෙන් සිටින මුතුන් සදාම් වදාළ මේ පුණ්‍යවන්ත සාරිපුත්ත ලෙනට අපගේ නමස්කාරය වේවා. දිව්‍යෝද මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. අපගේ සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු සුවපත් වෙත්වා. යහුදට ගමත් කරගෙන යකුන්ට අධිපති වෙච්ච වෛශ්‍රවණ මහා දිව්‍ය රාජයා ඒ භාගතුන් වහන්සේ ළඟට ආවා. හැබැයි තනියෙන් නෙමෙයි ආවේ. යක්ෂණියන් උම්බාන්ට ඒ පිරිස පිරිවරාගෙනයි මෙතෙන්ට ආවා. බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. වන්දනා කරලා කිව්වා ස්වාමීනි සුගතයන් වහන්සේ මා සමග මෙහෙම පිරිසක් දැන් ලැබෙනිලා ඉනවා. මේ පිරිස ඉන්න ඔබ වහන්සේට කැමති පිරිසකුත් ඒ අය අල්පයි. හැබැයි අකමැති පිරිසක් ඉන්න ඔබ වහන්සේට ශ්‍රාවකයන් ගන්න. ඇයි ඒකට හේතුව? ඔබ වහන්සේ ප්‍රාණඝාතයෙන් වළකින්න කියනවනේ. මොකු ප්‍රාණඝාත රුචි කරනවා. ඔබ වහන්සේ නුදුන් දෙයි ගන්න එපා කියනවා. මොකු නුදුන් දේවල් ගන්නවා. ඔබ වහන්සේ වැඩිකාම සේවනයේ එපා කියනවා. මොකු අන්නේ ස්ත්‍රීන් ළඟට යනවා. ඒ වගේම ඔබ වහන්සේ මොසා කියන්න එපා කියනවා. මොකු බුරු කියලා මිනිසුන් රවට්ටනවා. ඒ වගේම ඔබ වහන්සේ මත් වෙන දේවල් ගන්න එපා කියනවා. මොකු කරනවා? මේ පිරිස ඒ දුරාචාරී යෙදෙන අයට ඔබ වහන්සේගේ සීල කතාව දුක් කතාවක්. ඒකට කැමති නැහැ. අන්නේ නිසා තිරුවන් සරණ යන අයට පවා මෝහු වඩන් තීට්ටම් කරනවා. එකම් වලට වැහෙනවා. ලිද හතු කරදර කරනවා. මේ අයගෙන් බේරෙන්න ස්වාමීනි සුගතයන් වහන්සේ මෙන්න මේ ආරක්ෂක ගාථා වාසාවදාරණ සීක්වා කියමින් වෛශ්‍රවණ දෙව් මහරජ මෙතනදී ආඨානාටිය පිළිදරව් කරන්නේ දුනා. අන්න බහුවදා භාගතුන් වහන්සේ හිමිදිරි උදෑසන සංඝයා රැස් කළා. රැස් කරලා බුදුරජාණන් වහන්සේ ඊ රාත්‍රියේ වෙච්ච සිදුවීම හිලදරව් කරලා වදාලා ඒ කරදර වලින් බේරෙන්න මෙන්න මෙහෙම කරන්න කිව්වා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස ඒ සිව්වන පිරිස මෙයාට නාටිය කටපාඩමින් දරා ගන්නට කිව්වා. දරාගෙන එහෙම විපත්තියක් ආවොත් තිරුවන් සරණ ගිහිල්ලා නම් ඉන්නේ.
අන්නේ කෙනා හඬනගල කියන්න මම තෙරුවන් සරණ ගිය කෙනෙක් සත්බුදු රජාණන් වහන්සේලාට වන්දනා කරන කෙනෙක් ඒ නිසා මේ විපත්තිය මට වෙන්න එපා. එතකොට අහන් ඉන්නවා කිව්ව දෙවියන් කෙරෙහි පැහැදුණු යක්ෂේනාධිපතිවරු ඒ අය අර කරදර කරන දුස්සීලායව සිල්වතුන්ට කරදර කරනවා නම් මොකද කරන්නේ? නවත්තනවා. වන්දනයකින් හිර කරනවා කියනවා ආයි කරදර කරන්න බැරි වෙන්න. මෙයාලත් එහෙම කරනවා. පින්නතුනේ අන්නේම කරදර කරන අයව හිර කරන්න ඒ වෛශ්‍රවණ දිවි රාජයා එදා කටයුතු කළා. හැබැයි අද මිනිස්සු ආරක්ෂාව ඉල්ලනවා. අනේ මාව රැකලා දීපන්. මාගේ මේ බතගුලත් ආරක්ෂා කරලා දීපන්. හැබැයි කිව්වට තෙරුවන් සරණ ගිහිල්ලත් නැහැ. නේ? සීලයක පිළිපදලා නැහැ. එතකොට වෛශ්‍රවණ දෙව් මහරජා කල්පනා කරන වෙති මෝකුණුත් එකයි ඕකුණුත් එකයි. ඒ වුණාට එතකොට මොකද කරන්නේ? බැඳලා ඉන්න උපව අතහැරලා දානවා. ඒ දෙගොල්ලම එකයි. පින්නතුනි එදා බුදුරජාණන් වහන්සේ ওই විදිහට ආටානාසි වදාලා අටට ඇක්සෙට් තමන් තෙරුවන් සරණ ගිහින් ඒ රටවරණ සැලසෙනවා. මට හම්බුණා අපේ දෙවියන් අම්මා කෙනෙක්. ඒ අම්මා කිව්වා මං කව පන්සලට දාන්න කිව්වා. කියන්න බෑ ඌ මාව පුච්චනවා කිව්වා. මං පිස්සුද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ අනිත් අයට විපත්ති කරනවා. නෑ ආටානාටි කියලා එකක් කියලා පුච්චනවා. එහෙනම් දැනගන්න අදටත් ඒකට බයයි. ඒ ආටානාටියේ තියෙන්නේ මොනවද කියලා එයයි දන්නේ නැති නිසා මේක කියනකොට බය වෙන්නේ. මං ඉදා ආටානාටියේ ඒ පෙරේ අම්මට කියලා දුන්නා. ප්‍රකාශයක් පත්තා. මොකද ප්‍රකාශය? භාගතුන් වහන්සේ පිරිනිවුණු ගමන මේක ලිහිල් කොට ගත්තා කියලා දෙවියන් පවාපාදී. ඒ නිසා ශික්ෂා වෙනස් කරන්න බැහැ. ඒ ධර්මයක් විනයක් දෙක ඉතා පිරිසිදුවේ. මෙතනදී ප්‍රථම ධර්ම සංගායනාවේදී එළි කරවු කරන් දෙතුණා. පින්තුනේ ඒ ආසනේ දැස්සන් පස්සේ එවකට කර්මයේනියක් වෙලා තිබිච්චි උපාලි පැවිදි වෙන්න ආපු වෙලාවේ ආනන්දයන් වහන්සේ කිව්වා ස්වාමීනි සුගතයන් වහන්සේ අපිට කලින් මේ උපාලිව පැවිදි කරන්න. මොකද අපිට තියෙන මේ ශාක්‍ය මාන්නේ බිඳ ගන්න පුළුවන් උපාලිට වන්දනා කරලා. පින්නතුනි එදා කර්ණවැමී වුණාට මේ වෙනකොට විනය සම්පූර්ණම තම හදමඩල දරාගෙන හිටිය භාගතුන් වහන්සේ වදාළ ශාසන චිරස්ථිතිය උදෙසා තියෙන ඊළඟ අවස්ථාවේ යාසනයට වදින්න ලැබුණේ කාටද? උපාලි මහරහතන් වහන්සේට විනය සත්‍යයනා කළා. ධර්ම විනය දෙක සත්‍යයනා වුණා. ප්‍රථම ධර්ම සංගායනාව මේ සප්තපර්ණී ගල් ගුහාවේදී රහතන් වහන්සේලා 500ක් වැඩ සිටීමේ මෙතනදී විලදරව් කරන්නට යෙදුණා. පින්නතුනේ වර්තමාන ඉන්දියානු මේ හඳුන්වන්නේ සෝන් බණ්ඩාර රංගබඩාව කියලා. ඔය අහලා තියෙනවා. සෝන් කියන්නේ රත්තරන්, බණ්ඩාර කියන්නේ ගබඩාව. ඇත්තටම මේකේ දා ගබඩාව. අපි දන්නේ මොකක්ද කියලා? මේ කැඩිලා ඉතුරු වෙලා තියෙන ගුහාව ඇතුළට ගියාම ඉරිදි වලින් හොය බෙහෙත් වලින් වැහිච්ච දොරටුවක් තියෙනවා. ඒ දොරටුව තිබිලා තියෙනවා. කඳු මුදුනේ තියෙන එක්තරා කුටියක ගමන් කරන්නේ. ඒ උතුම් ජය භූමිය වන්දනා කරගත්තු මහී ලංකා දඹදිව වන්දනාවේ ආපු සදහැති ශ්‍රාවකයන් අද බුදුගයා පින්බිමේ නවත පොලිසියට කුෂිනාරා නුවර ඒ භාගතුන් වහන්සේ බුදු කුස නිම කළ පිරිනොම් මංචකේ වන්දනා කරන්නට යන්න පිටත් වෙමි. උසස් මට්ටමට ගෙනත් නෑ, උසස් විදිහට හිතන දෙයක් අපි ගෙනත් නෑ. නේ අපි උසස් විදිහට හිතන දෙයක් අපි පුරුදු කරලා නැහැ. ඒ නිසා ගහගෙන යන එකක්මයි අපි සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ මේ කාම ලෝකේ ඉපදුනා කියලා කියන්නේ භයානක සැඩපහරකට අහු වුණා. දැන් මේකින් ගහගෙන යන ගඟක සැඩපහරකට අපි අහු වෙලා. හරිද? ඒ තමයි කාම ලෝකේ. කාම ලෝකෙට අහු වෙලා ඉන්නේ. දැන් ඉපදිච්ච දාමෝන් අහු වුණා කියමුකෝ. ඒතකොට එතන ඉඳලා ගහගෙන යන සැඩපහරක ඉන්නේ දැන් කොයි හරියද ගහකට ගිහිල්ලා ඉන්නේ. අපි කියමුකෝ අපි දන්න ගඟක් නේ පටන් ගත්ත තැනින් ඔන්න වැටුණා. ඒ ඕගේට අහු වුණා. ගහගෙන ගිහින් දැන් කොයි හරියද ඉන්නේ? මෝයේ කටේ ඉන්නේ. මෝයේ කටේ ඉන්නේ. නේ? එහෙනම් දැනගන්න දැන්වත් අනිපනි ගැහුවොත් මේකෙන් පොඩ්ඩක් එපිටටවත් යන්න බල උඩු ගන්න බලන්න පීනන්න බෑ.
ඒ වයසයි දෙක් අතපය වාරු නෑනේ දෙක් නේ ඒක මුදුගම් බලා පින්නෝ කියන එක අමාරු වැඩ අඩුතරේ පැත්තකටවත් යන්න නිකන් නැට බහර කපාගෙන නේ අන්නේ මොන ගැලුමක් හදාගත්තේ එහෙම නැතුව ගියොත් නම් පින්නතුනි අපිට මේ ලාමක මෙච්චර අපරාධිකකින් එනවා ඉතින් ඔත්පල උනහම අපි ඉතින් ලාමක නේ අපි දරුවන්ට දීලා ඉතින් ඥාතින්ට දීලා ඉතින් අන්තිමට අයිති වෙන්න ඕන එකත් කැමැත්ත ප්‍රකාශ කරලා ඉතින් නේ හැබැයි ඕකුට එන්න බැරුව යනවා අපි දීපහ හැදෙනකොට වතුර ටිකක් කලට දෙන්න දීපහ හැදෙනකොට වතුර ටිකක් කලට දෙන්න එන්න බැරුව යනවා බඩගිනි එනකොට කලට ඒක කවන්න දෙන්න ලියයිට බැරුව යනවා අද සාංඝික දානේ මයි ලංකා දඹදිව වන්දනා ඇතුළු පිරිස අද මේ දානශාලාවේ අප්‍රමාණ දුරුදුරම මෙහි කරමින් ඒ කීර ප්‍රායාස දානය සකස් කරගත් දාණයෙන් හිස මත තබාගෙන භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ දුරුදුරම මෙහි කරමින් වජ්‍රාසන විහාරක වැඩම කරනවා වජ්‍රාසන මස්තකයේ තැන්පත් කරලා ඒ අෂ්ටාංග උපෝසථ සීලේ සමාදන් වෙමින් සම්බුද්ධ වන්දනාවක් සම්බුද්ධ පූජාවක් කරනවා ඉන් අනතුරුව මගේ භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් පසුව ඒ දින 49ක් පුරාවට වැඩ හිටපු ඒ උතුම් සුද්ධ භූමින් සියසින් දැකගත්තා තොරතුරු දැනගත්තා සිත් පුරාවට පිම්පිරෙන ආකාරයට වන්දනාමාන කරගත්තා දැන් සූදානම් වෙන්නේ මේ මුළු සසරටම ගැලපෙන මේ මුළු සසරම සුවපත් කරන මහා සාංඝික ධර්මයේ පින්කම සිදු කිරීම සඳහා විශේෂයෙන් අද දවසේ මේ සාංඝික දානමය පින්කමට දායකත්වයේ දරන කණ්ඩායම් 3ක 4ක විතර පින්තුන් ඉන්නවා. ඒ අනුව සෙත්තරණ දඹදිව වන්දනා කිඹුල පිටියේ ගම්පහ හම්පකොළුගම ජිනරතන හාමුදුරන් වහන්සේ ඒ වගේම ජේ දේවසිරි මහතා ඒ වගේම ජයන්ති අතුපෝරල මහත්මිය ඒ වගේම රම්‍යා කාන්ති මහත්මිය කියන මේ පින්වත් පිරිස සමග පැමිණිච්ච පින්වත් පිරිස ඒ වගේම සුමේදා බුද්ධ භූමි වන්දනා ගණේ මුල්ල ශාන්ති මුලතිලකමිය ඒ වගේම PHS ප්‍රනාන්දුමය නන්ද පෙරේරාමයා කියන මේ පින්වත් පිරිස ඒ වගේම අපේ සහස්‍රා බුද්ධ භූමි වන්දනා අපේ දිමුතු මැතිතුමා සමග පැමිණිච්ච පින්වත් පිරිස ඒ වගේම මහී ලංකා දඹදිව වන්දනා ආයතනයේ මහී ජානක මැතිතුමා සමග පැමිණිච්ච පින්වත් පිරිස කියන මේ හැමදෙනාම අද දවසේ මේ සාංඝික දානමය පින්කමේ කොටස්කාරයෝ බවට පත් වෙනවා. ඒකේ අමරසිංහ මහත්මයා, නීලා මහත්මිය, සුධර්මා මහත්මිය, දීපිකා මහත්මිය, අශෝකා මහත්මිය, රණතුංග මහත්මයා, ප්‍රේමචන්ද්‍ර මහත්මයා, තිලකසිරි මහත්මයා, ජයසේන මහත්මයා, ගුණතිලක මහත්මයා, සිරියලතා මහත්මයා, චන්ද්‍රකාන්ති මහත්මිය,
श्रीलता महात्म्य चंद्रकांति महात्म्य अमरावती महात्म्य आदिवती महात्म्य गुणरत्न महात्म्य सोमदास महात्म्य प्राणी महात्म्य जयरत्न महात्म्य W राजपक्ष महात्म्य कुमारी नामी महात्म्य विपुल निलंत महात्म्य आदे पेरेरा महात्म्य इंद्रावती महात्म्य කියන මේ පිටුතු ඔය මම දැන් ඉස්සෙල්ලා මස්ස පරිස්කාර පූජාවන් සිද්ධ කරන් ඉස්සෙල්ලා මම හැම දිනාටම කර්ම කාරණාවක් කීපයක් සිහිපත් කළා. එතකොට කවුරුවත් මේ කාරණා ධාරණය කරගෙන නැති साधु 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 सुपटे पंतो भगवतो श्रावक संगो उजुपटे पंतो भगवतो श्रावक संगो न्याय पटे पंतो भगवतो श्रावक संगो स्वामी के पटे पंतो भगवतो श्रावक संगो यमिदं चत्वारि पुरिस युगानि अष्ट पुरिस पुत्रा एस भगवतो श्रावक संगो आहुनेयो आहुनेयो दक्षिणेयो अंजलि करनीयो अनुत्तरं पुण्यक्षेत्रं लोकस्वाति विनुतुनी भागवत महर्षिගේ ආමක සංගරෝධ තමයි. ඒ බුදු පිළිස තමයි. දක්කිනේ මින් සලකන මේ විදිහේ පරිස්කාර පූජා කරන්න සුදුසු අංජලි කරණීය ඇඟිලි බැඳගෙන වදින සුදුසු එකම පිරිස මේ බුදු පිරිසයි. ලෝකෙට මුතුන් වූ පින් කිල යාවේ මහා සංඝරත්නය. මේ මහා සංඝරුණු පිසයි මේ උතුම් පරිස්කාර අපි පූජා කරේ. වටින ලී බඩු හදලා තියා ගන්නවා. වටින ලී බඩු හදලා වටින් නැත්තම් පළලා ලිපි හරි දානවා. බුදුරජාණන් වහන්සේ වදාළ ගමේ මිනිස්සුගේ කොක්කට ඔය කොටේ අමුණොත් බේරිලි බොරු. ගමේ මිනිස්සුන්ගේ කොක්කෙන් ඔය දරකඳ බේරුණොත් බුදුරජාණන් වහන්සේ වදාළ ඊළඟට නොමිනිස්සු ගන්නවා කියලා. දැන් අපිට ඒ කාරණේ පැහැදිලි නෑ. පස්සේ තේරෙයි. කොටේ ගන්නවකෝ මිනිස්සුන්ගේ බේරුණොත් නොමිනිස්සු ගන්නවා. මිනිස්සු නොවන අය ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මහණෙනි නොමිනිස්සුන්ගෙනුත් ඔය කොටේ බේරුණොත් නොමිනිස්සුන්ගෙනුත් ඔය කොටේ බේරුණොත් ඔය ගහගෙන යන කොටේ අරටුව තිබුණ නැත්නම් මොකද වෙන්නේ? පලක් යනකොට ඔහොම ගංගානංගගේ ගහගෙන යන මේ කොටේ දිය බරිත වෙලා තිමිලා දිය වෙලා දිරලා යනවා. ආයි ගහගෙන යන කොටයක් ඉතුරු වෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ වදාළ හැබැයි මහණෙනි ඔය ගහගෙන යන දරකඳ අරටු සහිතයි. කොටයක් ඒ කොටේ අරටුව තියෙනවා නම් කවදා හරි දවසක සැඩ පහර නැඹුරු වෙලා තියෙන්නේ මහා සාගරයේ නිසා ඔය කොටේ ගිහින් සාගරයට වැටෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මම ඔය දරකඳ උපමාවකට ගත්තේ දහම් කරුණක් පැහැදිලි කරලා දෙන්නයි. සූදානම් දහම් තිස්ස මහරහතන් වහන්සේගේ අඳුනගනයි වෙන කිසිම තැනක නැති විදිහට මේ අශෝක ස්තම්භේ නිර්මාණය කළේ. පින්නතුනි එදා භාගතුන් වහන්සේ අවසන් වස් කාලේ ගත කරන්න ඉදුනේ මේ අවට තිබුණු බීලුව ගමේ. එදා බීලුව ගමේදී පින්ඩපාත කරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දේ අපි යමු කූටාගාර ශාලාවට. යම් තැනකද මෙතන තිබුණේ එහා පැත්තේ ඒ කූටාගාර ශාලාව. ඒ කූටාගාර ශාලාවට භාගතුන් වහන්සේ පින්ඩපාත කරගෙන ආනන්දයන් වහන්සේ සමග වැඩම කළා. වැඩම කරලා වළඳලා අහවර වෙලා
බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දේ අපි යමු අර චාපාල චෛත්‍ය සෙවණැල්ලට. ඉතින් යම් තැනකද මේ ආවට චාපාල චෛත්‍ය තිබුණේ. චෛත්‍ය සෙවණැල්ලට ගිහිල්ලා ආනන්දයන් වහන්සේ පිළියෙල කරපු සංගල සිවුරි භාගතුන් වහන්සේගේ පළඟක් ඇඳගෙන වාඩි වුණා. දැස් පියාගන්නකොටම 80 ඇස්ගේ තථාගතයන් වහන්සේ ළඟ ඉන්න ආනන්දයන් වහන්සේ පිටිපස්සට ගියා. භාගතුන් වහන්සේ පේන නොපෙනෙන මානේ ගස් සෙවණක ආනන්දයන් වහන්සේට පළඟක් බැඳගෙන වාඩි වුණා. මොකටයි එක පාට මහ පොළොව කිකුරුම් කාලා ගියා. එක පාට අහසින් යහිපදක් කරන මහා හේනහඳ පැතිරුණා. ආනන්දයන් වහන්සේ වහා නැගිට්ටා. චාපාල චෛත්‍ය සෙවණැල්ලේ වැඩ ඉන්න භාගතුන් වහන්සේ ළඟට ගිහින් වැඳගෙන කිව්වා ස්වාමීනි සුගතයන් වහන්සේ අභූත දෙයක් සිද්ධ වුණා. මට වැටහෙන්නේ ඒ කාරණේ කුමක් නිසාද ඒක උනේ කියලා ස්වාමීනි ඒකට හේතුව මොකක්ද ඒකට ප්‍රත්‍ය මොකක්ද කියලා අහලා හිටියා. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අසිරිමත් දේශනාවක් වදාළා. ඒකට කියනවා භූමි චලන සූත්‍රය කියලා. භාගතුන් වහන්සේ වදාළා බුද්ධකාරක ධර්ම සම්පූර්ණ කරන ඒ මහ බෝසතාණන් වහන්සේ යම් දිනක ඒ සම්පූර්ණ කරලා මව්කුස පිළිසිඳ ගන්නවද මේ මහා පෘථුවියට ඒක දැනෙනවා. දැනිලා සතුටින් සෙලවිලා යනවා. හැබැයි කිසි කෙනෙකුට විපත් වෙන්නේ නැහැ. හැබැයි භාගතුන් වහන්සේ පෙර වදාලා ආනන්දයන් වහන්සේට මේ මහා පෘථුවිය පිහිටලා තියෙන ජලය මත ජලය පිහිටලා තියෙන්නේ අවකාශේ. අවකාශය කැළඹෙනකොට මේ ජලය කැළඹෙනවා. අන්න එතකොට මේ මහා පෘථුවිය සෙලවෙනවා. මිනිසුන්ට විපත් ඒ වෙලාවෙ වෙන්න පුළුවන්. ඒ වගේ මිනිසුන් වහන්සේලා ඉන්නවා. ඒක පුළුවන් මේ පඨවි සංඥාව සුළු කොට වදලා ආපෝ සංඥාව අප්‍රමාණ කොට වදලා මේ මහ පොළොව කලම්බලා දාන්න ඊයට පුළුවන්. හැබැයි බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසඳ ගැනීමේදී මේ මහ පෘථුවිය සැලවෙනකොට කිසිදු කෙනෙකුට නෑ වෙන්නේ විපත්තිය. දසම සම්පූර්ණ කරන මේ මහ බෝසතු මනුලෝ වඩිනකොට මේ මහා පෘථුවිය සතුටින් සැලවිලා යනවා. මිනිසුන්ට නෑ වෙන්නේ විපත්තිය. යම් දිනක මේ මහා බෝසතාණන් වහන්සේ බෝධි මූලයේදී සියලු කෙලෙසුන් නැසලා ඒ උතුම් සම්බුද්ධ රාජ්‍ය දිනනවා. මේ මහා පෘථුවිය සෙලවෙන්න ගන්නවා. ලෝකාන්තර නරකයට පවා ආලෝකයක් පැතිරලා යනවා. සතර පහ දොරටු වැහෙන්න ගන්නවා. මහා පෘථුවිය සෙලවිලා ගියාට මිනිසුන්ට නෑ වෙන්නේ විපත්ති. පින්තුනි බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් ආනන්දේ සම්බුද්ධ කෘත්‍ය අවසන් කරන්නේ තථාගතයන් වහන්සේ යම් දිනක ආයු සංස්කාර අතරිනවා. අන්නේ ආයු සංස්කාර අතහැරීම මේ මහා පෘථුවියට දරන්න බෑ. මා හිඳහඳ පැතිරෙමින් මේ පොළොව සෙලවෙන්න පටන් ගන්නවා. ආනන්ද තෙරුන්ට කරුණ වැටුණා. එක පාට භාගතුන් වහන්සේ ළඟ ධන මණ්ඩල තියාගත්තා. භාගතුන් වහන්සේගේ ශ්‍රීකා කමල් තම දෑතින් අල්ලගෙන වැඳලා කිව්වා ස්වාමීනි සුගතයන් වහන්සේ මම ඔබ වහන්සේගෙන් අහලා ඉගෙනගෙන තියෙනවා. යම් කිසි කෙනෙක් සතර ඉද්ධිපාද ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන මනාවකට ප්‍රගුණ කරලා නම් එය බහුල කරලා නම් ඒ කෙනාට ආයුෂ කල්පයක් වුණේ වැඩි කාලයක් වැඩි ඉන්න පුළුවන්. ස්වාමීනි සුගතයන් වහන්සේ ඔබ වහන්සේ ආයුෂ ඔබ වහන්සේ ආයුෂ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සත්තාදීව මනුස්සානං
බුදු භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ ඊහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං විඤ්ඤෝනීති සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි නත පුරිස පුග්ගලා යේස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති එලවන්න එපා කිව්වා කියන දේ ඇහුවේ නෑ කියන දේ නාහා ඉන්නේ එනකොට කියනවා උඹලා ලෝකෙල යනකොට හින හඳක් ඇහුනොත් නතර වෙලා එතනින් එහාට නම් යන්න එපා කිව්වා නමුත් කියන දේ ඇහුවේ නෑ මේ සේනාව පිටුපසින් පන්නගෙන යනවා යුද රථවල යුද කරත්තවල අසුපිට පින්නතුනේ මල්ලිකාව කියනවා ස්වාමීනි බේරෙන්න වෙන එකක් නෑ අන්න සේනාව පන්නන් එනවා එතකොට කියනවා ওই සේනාව පාරේ එක පෙළට එනවා දකින්නකොට මට කියන්න කිව්ව දෙන්න පෙළට එනවා කියනකොට වරපට දුන්න මල්ලිකාවගේ අතට එක පාට හිම හඬක් පැතුරුණා හැබැයි අරයි නෑ නතර වුණා ඊළඟ හිම හඬ පැතුරුණා පින්නතුනේ ඒත් නෑ නතර වුණේ හැබැයි බම්බුමසෙන් යන නතර කරා අර සීතලව කොට කරගත්ත දැන් තරත්තේ දැන් ඔබට යවිලි ගුරු කලී වරද්දක් රාජ්‍යයකට ඇවිල්ලා යටත් වෙන්න පුළුවන් කියනවා ඔය පෙළේ ප්‍රථමයෙන් ආපු කෙනාගේ යුද හැත්තේ දැන් ගලවන්න ගලු ගමන් ලී විද්දා ඇදගෙන ගත්තා පිටිපස්සෙම ආපු කෙනාගේ ගලවන්න යුද හැත්තේ එයත් වැටුණා ඉතුරු අය ගලවන්න කිව්වා රජු ළඟට ගිහින් අර ඊතල පහර සියලු දෙනාම විනිම්ක කියා දැන් මේ බින්දු කීතේ මේවා විහිළු කියලා විහිළුවක් නෙමෙයි බින්දු ආරා නිපානති මුච්චති නිවනින් ඈත්ලා යනවා දැන් නිවන් කැමති මේ පින්නුතුන් අර කියන දේ වැටහෙන්නේ නැති තාක්කල් මොකද වෙන්නේ රූපයක් දැක්ක ගමන් අර වැඩේ වෙනවා මොකද වෙන්නේ සිහි විකල් වෙනවා ප්‍රිය සටහන් ගන්නවා ඒකේ නිමිති අනුනිමිති අරගෙන කල්පනා කරන්න පටන් ගන්නවා නේ එතකොට එයාට මොකද වෙන්නේ ලෝභය උපදිනවා ඒ රූපේ ගැන නේ ඒ ලෝභය නිසා එයා වෙහෙසටපත් වෙනවා ඒ රූපේ හොයන්න ඒ රූපේ ලබා ගන්න යුද්ධ කරනවා නේ ඒ රූපේ ඉල්ලලා වැළපෙනවා එතකොට මොකද වෙලා තියෙන්නේ මහා දුක්ඛන්ද එයා කරා ඇවිල්ලා මහා දුක්ඛන්ද එයා කරා ඇවිල්ලා මොකද වෙලා තියෙන්නේ නිවීම නැතුව ගිනියම ඈත්ලා මොකෙන්ද ඇත්තලා තියෙන්නේ නිවනින් ඈත්ලා දැන් වැටුණාද සිද්ධ වෙනදී දැන් අපිට අර තීරුණා නම් තේරෙන්න ඕන ඔන්න ඔය විදිහටයි නේ ඊට පස්සේ මාළුක්‍ය පුත්‍ර තෙරුන් මෙහෙම කියනවා සද්දං සුත්වා සතිමුත්තා සද්දේ හිච්ච ගමන් එයාගේ සිහිය විකල් වෙනවා අර තැන නැත්තා සද්ද හිච්ච ගමන් එයාගේ සිහිය විකල් වෙනවා ප්‍රිය නිමිත්තම් මනස කරවතු ඒකේ ඒ සද්දවල ප්‍රිය සටහන් අරගෙන කල්පනා කරන්න පටන් ගන්නවා එහෙම නැද්ද දැන් අපි ප්‍රියමනාප සද්දයක් ඇහුනම දන්නේම නැතුව අත වදින්න ගන්නවා නේ එහෙම වෙනවනේ කකුල් වලින් වදින්න ගන්නවා එහාට මෙහාට දන්නේත් නැහැ වැඩේ වෙනවා මොකද වෙන්නේ සිහි විකල් වෙලා ඒකේ බැස ගන්නවා හිත නේ සාරත්ත චිත්තෝ වේදී අලුණු සුදින් එක විඳිනවා එතකොට මොකද වෙන්නේ තස්ස වද්දන්ති වේදනා ආයිමත් විඳින් හට ගන්නවා අනේකා ශබ්ද සම්භව ඒ සද්දේ මුල් කරගෙන අභිජ්ජාච ඒකට ලෝභය උපදිනවා ඒ නිසා විහෙසාච විහෙසටපත් වෙනවා ඒවං ආචිනතෝ දුක්ඛං එයා කරා ඒ විදිහට සද්ද මුල් කරන් දුකක් පැමිණෙනවා නැත්නම් එහෙම වෙන්නේ නැද්ද කල්පනා කරලා බලන්න එහෙම